ඉතින් අයිබෝන් කොහොමද ගොඩ කාලෙකින් ඇත්තටම මට ගොඩ කාලෙක වීඩියෝ එකක් කරන්න බැරි වුණා. හේතුව වෙනස් ගොඩක් බිසි වෙච්ච එක. ඉතින් ඒකත් හැමදාම ඉතින් අපි බිසි තමයි. අයමුතුන් කියන දෙයක් නැහැ ජීවිතේ පශු වෛද්‍යවරු විදියට. මම නම් හැමදාම පශු වෛද්‍යවරයෙක් විදියට ප්‍රැක්ටිස් කරපු මුල් දවසේ ඉඳලා මම බිසි. ඉතින් මොනවද අපි අද කතා කරන්නේ? මම මේ විශේෂ ටොපික් එකකට කතා කරන්න දැස් වෙච්ච නැති නිසා මම අද කල්පනා කරා Facebook එකේ කට්ටිය යොමු කරලා තියෙන එක ගැටලු තියෙනවා. ඇත්තට මේ මට ඩිරෙක්ට් යොමු වෙච්ච අය නෙමෙයි. සමහර pages වල සතු සම්බන්ධ හදන අය සම්බන්ධ වෙන pages වල තියෙන සමහර ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න ඕන කියලා මොනවද තියෙන ප්‍රශ්න ඒවට මොනවද දෙන්න පුළුවන් උත්තර කියලා බලන්න කියලා. ඉතින් අපි යන් මේක ටිකක් ලංකාවේ ගොඩාක් කට්ටිය සතු හදන කට්ටිය ඉන්න මේ page එකට යන්නේ හරි. පළවෙනි ගැටලුව තියෙනවා පැටවුන්ට කිනිතුරු බෙහෙත් දැම්මට කවුලක් නැද්ද මාස 2යි. ඔක හැම වෙලේම ඉතින් අහන ප්‍රශ්නයක් ගොඩක් කට්ටිය. මාස 2ක පැටියෙකුට දාන්න පුළුවන් බෙහෙත් තියෙනවා දාන්න බැරිව තියෙනවා. ඉතින් ඒකයි අපි අපව කියන්නේ පශු වෛද්‍යරයෙක් ගාවට යමු එක මාස 2කට වගේ පැටවුන්ට දාන්න පුළුවන් සාමාන්‍යයෙන් පවුඩර් වර්ග තියෙනවා සමහර ෂැම්පු වර්ග පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ස්පොටෝන් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම බර ඒ අදාළ බරට සතාගේ බරට අදාළව තියෙන ඖෂධයක් පාවිච්චි කරන්න ඕනේ හැම වෙලාවෙම. ඉතින් ස්පොටෝන් එක පාවිච්චි කරන්න එක නම් වලින් තියෙනවා. ටික්ස් ෆ්‍රී කියලා තියෙනවා, ෆ්‍රන්ට් ලයින් කියලා තියෙනවා. ඒ වගේ බරට හරියන ඔය ස්පොටෝන් බෙල්ල පිටිපස්සට දාන පොඩි බෙහෙත් එකක් තියෙන දියරයක් ගන්න එක පාවිච්චි කරන්න පුළුවන්. රයිට් එක එක උත්තර දීලා තියෙනවා. ඉතින් නා යනවා මේවට නම් එපා අරව දාන්න මේව දාන්න එපා කියලා තියෙනවා. විවිධ කතන්දර කියලා දෙනවා. හරි. නමුත් සාමාන්‍යයෙන් ඔක තමයි වෙන්න ඕන කාරණාව. මැක්කෝ නැතිම වෙන්න බෙහෙතක් කියන්නකෝ. මගේ ළඟ පාරෙන් ගිරාපු බව් 14ක් ඉන්නවා. ෆාමසි එකේ ගොඩාක් જાති කෙනෙක් දැම්මා. ඒ ටික කාලෙකින් ආයෙත් හැදෙනවා. මෙයාලගෙන් බව් 4ක් ගිය ඇතුලේ ඉන්නේ දාගන්න නැතනේ. ඒ නිසා බෙහෙතක් කියන්නකෝ. ඒ නිසා නෙමෙයි. මෙහෙමයි. ඔය වගේ තත්ත්වයක කිනිතුල පාලනය කරන එක නම් ලේසි නෑ පුතේ. හේතුව තමයි දැන් මේ වෙනකොටත් කියන්නේ විවිධ බෙහෙත් දැම්මා නමුත් ඒක හරියන්නේ නැහැ අය හැදෙනවා කියන එක එතනම තියෙන ගැටලුවක්. හරිද? මොකද්ද ගැටලුව? ගැටලුව තමයි ඇත්ත කාරණාව තමයි කිනිතුල්ලොන්ගේ ජීවන චක්‍රය. කිනිතුල්ලෝ ඉන්නේ බල්ලොන්ගේ ඇඟේ නෙමෙයි ඇත්තටම. එයාලගේ ජීවන චක්‍රයක් තියෙනවනේ කිනිතුල්ලන්ට. ඒ ජීවන චක්‍රයේ වැඩි කොටසක් ඇත්තටම ගෙවෙන්නේ බල්ලගෙන් පිට. ඔව් බල්ලෙක් මත රඳා පවතින එක අනිවාර්යයි. එයාලගේ ජීවන චක්‍රය ඉස්සරහට යන්න බල්ලොන්ගේ ලේ බොන්න ඕන. නමුත් කියන්නේ එයා මුළු ජීවිත කාලෙම ගෙවන්නේ කිනිතුල්ලෝ මුළු ජීවිත කාලෙම ගෙවන්නේ බල්ලගේ ඇඟ උඩ නෙමෙයි. ඉතින් අපි දාන බෙහෙත් නිසා බල්ලෝගේ ඇඟේ ඉන්න කිනිතුල්ලෝ ටික මැරලා ගියාට එයාගේ පරිසරයේ ඉන්න කිනිතුල්ලෝ මැරෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට එක කිනිතුල්ලෙක් වැඩිහිටි කිනිතුල්ලෙක් බල්ලෙක්ගේ ඇඟේ නැගලා ඉවරලා එයාගේ බඩ පිරෙන්න ලේ බීලා බහැලා යනකොට ඇත්තටම එයා යන්නේ බිත්තර දහස් ගණනක් පරිසරයට නිකුත් කරන්න බලාගෙන. එක කිනිතුල්ලෙකුට පුළුවන් බිත්තර දහස් ගණනක් පරිසරයට නිකුත් කරන්න. ඉතින් බල්ලෝ 14ක්. මම කියන්නේ එක බල්ලෙක් හිටියත් ඔය කතන්දරේම තමයි. එක කිනිතුල්ලෙකුට පුළුවන් කිනිතුල්ලෝ බර ගාණක් පැටව බර ගාණක් හදන්න. ඒ පැටව බිත්තර දානවා, බිත්තර වලින් කීට වෙනවා. එයාලා වැඩිහිටි කිනිතුල්ලෝ බවට පත් වෙනවා. ඒ ජීවන චක්‍රය ඉස්සරහට යනවා. ඉතින් එයාලා පරිසරයේ තමයි ඉන්නේ. ඉතින් ඔය කාරණාව හින්දා තමයි කියන්නේ අපි කිනිතුල්ලෝ ඇඟේ ඉන්න කිනිතුල්ලෝ ටික මරලා දැම්මා කියලා කිනිතුල්ලෝ අද වෙලා යන්නේ නැත්තේ. විශේෂයෙන්ම අපි වගේ ඝර්ම කලාපීය රටක කිනිතුල්ලොන්ට එයාගේ ජීවන චක්‍රය පවත්වාගෙන යන්න එයාලට සර්වයිව් වෙන්න එයාලට පැවැත්ම තහවුරු කරගන්න ඉතාම හොඳ පරිසරයක් හැදලා තියෙනවා. විශේෂයෙන්ම වියලි කාලේට රස්නේ කාලේට එයාලගේ ජීවන චක්‍රය බොහොම ලේසියෙන් ඉස්සරහට යනවා. ඉතින් අර නිකුත් කරපු බිත්තර පරිසරයේ වර්ධනය වෙලා කිනිතුල්ල බවට පත් වෙලා ඉතින් එයාලා බලන් ඉන්නවා බල්ලෙක් හම්බ වෙනකන් එල්ලලා ලේ බීලා එයාලගේ ජීවන චක්‍රය ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒක නිසා බල්ලට බෙහෙත් දැම්ම පමණින් පරිසරයේ ඉන්න කිනිතුල්ල වර්ධනය වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි අපි හැම වෙලාවෙම නිර්දේශ කරන්නේ කිනිතුල්ලොන්ට බෙහෙත් දිගටම පාවිච්චි කරන්න ඕනේ කියන එක. දෙවෙනි එක තමයි හොඳ ඉෆෙක්ටිව්. ඒ කියන්නේ ඉතාම කාර්යක්ෂම හරියට ඇඟට එන ඇඟේ ඉන්න කිනිතුල්ලෝ සහ ඇඟට එන කිනිතුල්ලෝ
ඔක්කොම මර්ධනය කරන්න පුළුවන්, මරන්න පුළුවන් සහ දීර්ඝ කාලීන පවතින කිනිතුල් බෙහෙත් වර්ග හැම වෙලාවෙම පාවිච්චි කරන්න කියලා අපි නිර්දේශ කරන්නේ අන්න ඒක නිසාම තමයි. මොකද එක කිනිතුල් දැන් හිතන්නකෝ මේ වෙලාවේ අපි ඇඟේ ඉන්න කිනිතුල් ටික මරලා දැන් මට වැඩක් නැහැ. ඊට පස්සේ ආපහු කිනිතුල් ඇවිල්ලා එනවා. එයාලා ජීවන චක්‍රය ඉස්සරහට ගෙනියනවා. ඔයාලගේ සතා ඉන්න පරිසරය, ඔයාලගේ පරිසරය බිත්තර වලින් සහ පැටවුන්ගෙන් කන්ටැමිනේට් කරනවා. ඉතින් මේ චක්‍රය දිගටම යනවා. නමුත් ඕක මර්ධනය කරගන්න තියෙන එක විදිය තමයි දීර්ඝ කාලින පවතින කිනිතුල් බෙහෙත් හැම බල්ලටම කාලයක් දිගටම දාන එක. මේක ලංකාවේ වගේ රටක නම් නවත්තන්න බෑ, දිගටම දාන්න ඕන. එහෙම නැත්නම් ওই චක්‍රය ඉස්සරහට යනවාම තමයි ඒක වළක්වන්න බෑ. හේතුව තමයි අපේ පරිසරයේ ඉතාම සුදුසුයි කිනිතුල් වලට හැදෙන්න මේ කර්මකලාපීය ආර්ද්‍රතාවයේ ඉහළ උෂ්ණත්වයේ ඉහළ රටවල් වල පරිසරය ඉතාම සුදුසුයි කිනිතුල් වලට වර්ධනය වෙන්න. දෙවෙනි එක තමයි අපිට ඉන්නවා අයාලියන සුනක ගහණයක්. ඒක නිසා එයාලට කවුරු කිනිතුල් බෙහෙත් දාන්න යන්නේ නැහැ. එයාලගේ ඇඟට ගොඩ වෙලා බොහොම පහසුවෙන් කිනිතුල් වලට එයාලගේ ජීවන චක්‍රය පවත්වාගෙන යන්න පුළුවන්. ඕන තැනකට ඇවිල්ලා කිනිතුල් වලට එන්න පුළුවන් ඒ කට්ටියගේ ඇඟේ නැගලා ඉවරලා. ඉතින් මේ කාරණාව නිසා කිනිතුල් මර්ධනය කරන එක ලේසි නෑ. අපි වගේ ඝර්මකලාපීය රටක 100ක් වඳ කරන්න බෑ ඇත්තටම. ඉතින් කිනිතුල් ඇත්තටම වර්ධනය වුණාට පස්සේ ගෙවල් වල ඇතුළටත් ඇවිල්ලා මිනිසුන්ගෙත් දෙනවා. සමහර ලාවට ඇත්තටම කිනිතුල් වලින් මිනිසුන්ට බෝ වෙන්න පුළුවන් රෝග තියෙනවා. ඉතින් ඒක නිසා මේ හරිම දුර්ලභ වුණාට එහෙම අවස්ථා තියෙනවා නැත්තේ නේ. ඉතින් ඒක නිසා කිනිතුල් පාලනය කරන්න ඉතින් බෙහෙත් දාලා වඳ උන්නේ නැහැ කිය ඉන්න බෑ. ටිකටම පාවිච්චි කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. සහ හැම වෙලාවෙම 100%ක් වැඩ කරනවා කියලා ෂුවර් හොඳ බෙහෙත් එකක් පාවිච්චි කරන්න. ඒ බෙහෙත් දීර්ඝ කාලයක පවතින ඒවා වෙන එක වඩාම සුදුසුයි. තුන්වෙනි එක තමයි ඒවා නොනවත්වා නිර්දේශ කරලා තියෙන නියමිත කාල පරාන්තර වලින් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. එහෙම නැතුව මේක වර්ධනය කරගන්න නම් බෑ. ඉතින් මේකේ ගොඩක් රිප්ලයිස් උත් තියෙනවා. මෙන්න මේ බෙහෙත් ඔය බෙහෙත් සමහර ඒවා හරි වැරදි නෑ. නමුත් අනේ මොනවා කළත් හරියන්නේ නැහැ. අපි 3 දිනක් ඉන්නවා බෙල්ලට දාන ෆ්‍රන්ට් ලයින් කියලා තියෙනවා. ඔව් ඒක හරියනවා. ඔව් ඇත්තටම මම නිර්දේශ කරන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා අහුවොත් නම් ඇත්තටම මට කියන්න තියෙන සාමාන්‍යයෙන් ස්පොටොන්ස් කියලා කියන්නේ බෙල්ල පිටිපස්සට දාන දියර වර්ග තියෙන්නේ. ඒවා සාමාන්‍ය මාසික කාලයක් විතර පවතිනවා. ඉතින් හැබැයි මාසෙට දිගටම දාන්න ඕන. ෆ්‍රන්ට් ලයින් කියලා තියෙනවා, ටික්ස් ට්‍රී කියලා තියෙනවා. එක නම් වලින් එක ට්‍රේඩ් නේම් වලින් තියෙනවා. එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඉතාම ඉෆෙක්ටිව්, ඉතාම හොඳ එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන ඔය කට්ටිය ලංකාවේ චොක්ලට් කැඩේ කියලා එක කියන්නේ අන්නේ වගේ එක. අන්නේ ඖෂධය ඒක ඇත්තටම විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් තියෙනවා, විවිධ ඖෂධ විදිහට තියෙනවා. බ්‍රාවෙක්ටෝ කියලා තියෙනවා, නෙක්ස්ගාඩ් කියලා තියෙනවා, සිම්පෙරිකා කියලා තියෙනවා. එක ට්‍රේඩ් නේම් වලින් සහ ඒ වගේ තියෙන සංයුතියක් වෙනස් ඇත්තටම. කොහොම නමුත් ඒවා එකම කාණ්ඩයේ කැටගරි එකේ ඖෂධ. ඉතින් මේවා හොඳට වැඩ කරනවා. ඒ වගේ සමහර වෙලාවට සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා නැත්නම් හැම ඖෂධයකම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවානේ. හැබැයි ඉතින් වකුගඩු මෙයාගේ වකුගඩු ප්‍රශ්න නේද කියලා කියන්න අහන්න එපා. ඒක නම් වැරදි මතයක්. ඊට වඩා වෙනස් ඒවා ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලු තමයි සමහර වෙලාවට ඇති වෙන්නේ. ඉහළ chance එකක් තියෙන්නේ. ඉතින් ඒවා ඒක ඉතාම ඉෆෙක්ටිව්. මම මේක සාමාන්‍යයෙන් ඒක කාර්යක්ෂමතාවය ඇති ඉතාම ඉහළ එකක් තමයි අපි කියන ඔය පෙති ಜಾති. ඒ චොක්ලට් පෙත්ත කියලා ලංකාවේ හඳුනන පෙති ಜಾති ඉතාම කාර්යක්ෂමයි. නමුත් ඒ සයිඩ් ඉෆෙක්ට්ස් වල තියෙන පොඩි ඒක නිසා තමයි මේක දෙවෙනියට දැම්මේ. නමුත් මම කියන්නේ ඉෆෙක්ටිව්නස් නැත් අතින් බැලුවොත් නම් ඒක තමයි ඉතාම හොඳ එක. මොකද ඒක කල්පවතිනවා සහ සීරියස් ෂුවර්. ස්පොටොන් එක ඇත්තටම මම පළවෙනි කියපු ස්පොටොන් එක. ඉතින් ওই දෙක තමයි ඇත්තටම ඉෆෙක්ටිව්. ඊට වැඩිය තියෙන ඒ වගේම සමහර පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙන දියර වර්ග වතුරේ දී කරලා ගන්නවා එහෙම. ඒවත් හොඳයි. නමුත් ඒවා බොහොම ෆ්‍රීක්වෙන්ට්ලි නිතර පාවිච්චි කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔය වතුරේ දී කරලා ගන්න හැගේ ස්ප්‍රේ කරනවා. සාමාන්‍යයෙන් සතියයි උපරිම දවස් 10යි තියෙන. ඉතින් නිතර පාවිච්චි කරන්න ඕන. ආවලා ආයක ස්ප්‍රේ කරන්න ඕන. දෙවෙනි එක තමයි ඒ ගොඩාක් ඒවා ලෙව කැවොත් විසයි. සමහර ඖෂධ වර්ග තියෙනවා ගෑවට පස්සේ සත්තු එහෙ වැටිලා ඉන්නවා, අර සෙඩේට් වෙලා ඉන්නවා. ඒ වගේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ෂැම්පු වර්ග නම් අහන්නත් එපා. මම ආයෙ කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ෂැම්පු වර්ග ඔය එක තෙල් ಜಾති අරම ඒවා නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කිසි වෙලාවක. මොකද ඒවා මම අර කියපු කාරණා තුන ඉෂ්ට කරන්නේ නැති නිසා. ඉතින් කිනිතුල සම්බන්ධයෙන් කිනිතුල පාලනය කරන්න කල්පනා කරනවා නම් ඕක තමයි කරන්න තියෙන්නේ. රයිට්. ඊගාවට යන් අපි මේකේ ගැටලු ගොඩාක් තිබ්බා. මම ඇත්තටම යන්නේ අර හැමෝටම අදහසක් ගන්න පුළුවන් මේ දේවල් වලට විතර උත්තර දෙන්න යන්නේ නැත්නම් තේරුමක් නැහැනේ. එක්කෙනෙක් විතර ටාගට් කරලා මේකට උත්තර දීමේ අපේ බලපෑටියට K9 ඩිස්ටෙම්පර් වගේ ප්‍රතිකාර කළයත් සොයක් නැහැ. රෝගී සුවකරන සම්බන්ධව අදහස අත්දැකීම් දැනගැනීමට කැමැතිද?
මේක හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි මම ඩිස්ටෙම්පර් ගැන වීඩියෝස් ගොඩාක් කරලා තියෙනවා ලයිව් වලත් කතා කරලා තියෙනවා මගේ වීඩියෝස් ඇති මගේ channel එකේ. ඉතින් මෙතන මේ වැදගත් වන තමයි රෝගයේ සුව කර ගැනීම සම්බන්ධ ඔබගේ අදහස අත්දැකීම් දැන ගැනීමට කැමතියි. අපි තාම හොඳට අත්දැකීම් තියෙන කට්ටිය මේ සම්බන්ධයෙන්. ඒ නිසා මේක කියන්න ඕන. රෝගේ හැදුනට පස්සේ රෝග ලක්ෂණ මතුවනට පස්සේ විශේෂයෙන් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මතුවනා නම් ගැහෙනවා නම් පැරලයිස් වෙනවා නම් මයිකල් ජැක්සන්ගේ නටනට ඉන්නවා නම් ඒ රෝග ලක්ෂණ නම් බොහෝ විට ජීවිත කාලයේ 99%ක්ම හොඳ වෙන chance එකක් නැති ඒවා තමයි තියෙන්නේ. ඉතින් ටිකටම ප්‍රතිකාර කරන්න පුළුවන්. එයාගේ ජීවන තත්ත්වය උසස් කරන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඒ රෝග ලක්ෂණ හොඳ වෙවි කියලා ඩිස්ටෙම්පර් හැදලා රෝග ලක්ෂණ ස්නායු පද්ධතිය ආශ්‍රිත ආවනම් ඊගාගේ තමයි රිකරන්ස් ආපහු රෝග ලක්ෂණ ඉන්නත් පුළුවන්. ඉතින් ඔක තමයි කතන්දරේ ඩිස්ටෙම්පර් හැම වෙලාවෙම වළක්වා ගන්න. ජල බීතිකා එන්නත විදලා දවස් කීයක් යනකම් බල්ලව නාවන්න බැරිද? බල්ලව නාවන්න බැරි නෑ. ජල බීතිකා එන්නත විද්දාට පස්සේ බල්ලව නාවන්න බැරි නෑ. නමුත් අපි සමහරවිට කියන දවස් කීපයක් නාවන්න එපා කියලා. හේතුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇත්තටම මේ controversial idea එකක් කියන්නේ නාවන්න එපා කියන එක. මේ නාවන්න එපා කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ එකකින් යම් කිසි බලපෑමක් ඇති වෙයි ස්ට්‍රෙස් එකක් ඇති වෙයි. නමුත් ඒ හැමදාම වතුර පැනන බල්ලෙක් නම් විශේෂ ලංකාවේ රස්නේ පළාතක ඉන්න බල්ලෙක් නම් නාවන එක තමයි වඩා හොඳ. මොකද ඒකෙන් ස්ට්‍රෙස් එක අඩු වෙන නිසා. පොඩි පැටවු නම් ඇත්තටම නාවන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එයාලා ඉක්මනින් ස්ට්‍රෙස් වෙන්න පුළුවන් සහ එයාලගේ උෂ්ණත්ව පාලනය ටිකක් සහ එච්චර හොඳට හැදිලා නැති නිසා සහ පුරුදු නැති නිසා ස්ට්‍රෙස් වෙන්න පුළුවන් නිසා සීතල වෙන්න පුළුවන් නිසා නැත්නම් අනිත් ලොකු බල්ලෙක් නම් ලොකු ගැටලුවක් නෑ ඇත්තට. එයාට ස්ට්‍රෙස්ෆුල් නැත්නම් එයා නාවන්න කැමති නැති එකෙක් නම් නාවන්න හදනකොට මැරෙන්නේ නැහැ එකෙක් නම් ස්ට්‍රෙස් වෙනවනේ. ඒක බලපෑමක් වෙන්න පුළුවන්. එයාට නම් ගැටලුවක් නැහැ. සති 3ක විතර බලු පැටියෙක්ට මොන වගේ කෑමද දෙන්න ඕන? සති 3ක බලු පැටියෙකුට දෙන්න ඕන අම්මගේ කිරි. වෙන මොනවද දීලා වැඩක් නැහැ සති 3ක පැටියෙකුට. මේක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. මේ ගැන මේක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. ඇයි ඔච්චර චූටි බලු පැටව ගෙවල් වලට ගෙනියන්නේ මිනිස්සු? මේක ඊටාම මම හැම වෙලෙම දැකලා තියෙනවා මේ දැන් පාරක ඉන්න බලු පැටියෙක් ගෙනියන එක වෙනම කතන්දරයක්. ඒක උනත් හොඳ නැහැ. නමුත් සමහර මේ හොඳ බ්‍රීඩ් කරපු කාගේ හරි ගෙදරක හදපු බල්ලෙක්ගේ පැටව සති 3 වෙනකොට ඇස්සරිය ගමන් ගේ උසේ. ඒක ඇත්තම මේ ඉතල හොඳ දෙයක් නෙමෙයි ඇත්තට. කන දේවල් කියලා ඇහුවම මෙන්න මේ එක එක කතන්දර කට්ටිය දීලා දෙනවා. වට්ටක්ක කවුද මේ වට්ටක් සමපෝෂ වට්ටක්ක ඇයි මේ කවුද මේ සමපෝෂ කණ එක බල්ලොන්ට පුරුදු කරේ? කොහෙන්ද ඒක කවුද කිව්වේ මේ බල්ලොන්ට සමපෝෂ දෙන්නේ කියලා? මාර ඒ වැත්තට තියෙන්නේ. මේ වගේ ඒ වගේ වැත්තටම දෙබර වලට ගල් ගහන ඒවා මේ ඒ සමපෝෂ බල්ලොන්ට කන්න දෙන එක ගැන එහෙම කතා කරන කෙනින් වෙලාවක අපි ඒකත් කතා කරමු. අපේ චූටිකු පෙරේද ඉඳලා බත් කන්නේ නැහැ. බත් එක ගන්න දුන්නත් ඒක දැක්ක ගමන් යනවා වතුර බොනවා ගොඩාක් බිස්කට් එකක් කන්නේ නැතන විතරම නිදි ඇල්ලනක වහම පශු වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕන නේද? මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම්. Facebook එකේ ටයිප් කර ඉඳලා හරියන්නේ නැත වගේ කරනම් වහම යන්න මේ පශු වෛද්‍යවරයෙක් ගාවට. මොකද එන ඔච්චරයි. අපි අද විශේෂයෙන්ම කතා කරපු දේ තමයි ඉතින් කිරිතොල සම්බන්ධ ගැටලුව. දැන් මේක ඇත්තටම මම රෙකෝඩ් කරනවා ලයිව් නෙමෙයි යන්නේ. ඉතින් ඉස්සරහට මම මේ වගේ videos live ඇතරම live කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාම මොක plan කරන් හිටියට කරන්න වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එක එක plan කරන් ඉන්නවා, plan කරගෙන පටන් ගන්නවා. හැබැයි ජීවන රටාවත් එක්ක මේ busy lifestyle එකත් එක්ක හරි අමාරු වෙලා තියෙන්නේ. මේ අමාරු ඒ වගේ දේවල් social media කරනවා කියලා කිව්වට ලේසි නෑ. හරි අද ඔච්චරයි. අපි ආය හම්බෙමු live එකකින් හරි video එකකින් හරි. එහෙනම් අපි ගිහින් විශේෂයෙන් යන්න කලින් කියනවා නම් channel එක subscribe කරන්න. බොහොම followers ලා 2000කට ආසන්නයේ ඉන්නේ. එහෙනම් අපි ගිහින් ඉන්න ආරාධනා කරන හැමෝටම channel එක subscribe කරන්න කියලා. අපි ආයෙ හම්බෙමු. එහෙනම් ගිහින් එන්න.